මගේ දැනීම නම් මුතුගල දේශපාලනයට එනවා. මගේ දැනීම නම් මට දැනෙන එක මේක මේවා පුරෝගත නේ වරදින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. මගේ දැනීම මුතුගල දේශපාලනයට එනවා. මුතුගල දේශපාලනයේ පොහොට්ටුවෙන් මං කියන්නේ මුතුගල දේශපාලනයට එනවා නම් එන්නත් ඕනේ පොහොට්ටුවෙන් තමයි. හරි. ඒ කියන්නේ නාමල්ටත් වඩා බයියෙක් ඉන්නවා නම් ඒ මුතුගල තමයි ලංකාවේ. හරි. ඒ කියන්නේ නාමල්වත් ඕවර්ටේක් කරනවා කොයි වෙලාවක. හරි. ඒ කියන්නේ බයියෙකින් හරි. ඒකනේ අර මීට කලින් කාලෙකත් අපි දැක්කේ අර හයිවේ එකේ මුතුගල සර්ගේ වාහනේට හයිවේ එකේ ළමෙක් වමෙන් ඉස්සර කරනවා. ඒ දවස්වල අපි කතා කරා මුතුගල සර් කියනවා ෆොටෝ ගහනවා සර්ගේ නිහතමානීකම හයිවේ එකේ වීදුරු අරගෙන වාහන දෙකක් කතා කර යනවා. හරි ඒ ගානට බයි වෙන්න බෑ පුතේ ලේසි පුතේකට. හරි ඒ කියන්නේ හයිවේ එකේ වාහන දෙකක් මෙහෙම පැරලල් තියාගෙන වීදුරු අරගෙන කතා කර යන ගානට බයි වෙනවා කියන්නේ ඒක විශාල බයි එකක්. හරි ඒ හින්දා චැලෙන්ජ් එකක් තියෙනවා නාමල්ට ඇත්තටම මේ අපි ඇත්තට මේ hina වෙලා කියන්නේ අඬන්න ඕනේ ඒවා හේතුව ඔය සිද්ධි තුන ගන්නකො හරි ඒ හයිවේ එකේ වාහනේ වීදුරු අරගෙන කතා කර ගියපු එක එයාගේ ඩිෆෙන්ඩර් එකක් අරගෙන ඒ ඩිෆෙන්ඩර් එක ගහපු පුරාජේරුව හරි පාරේ යන මිනිස්සු එයාගේ ඩිෆෙන්ඩර් එක දැක්කම ලයිට් එක ගැහුවාම අයින් කර ගන්නවා කියලා කියපු එක සහ මේක මේ අපි කතා කරන්නේ නිශ්චිතව මේ ආධාර බෙදපු එක ගැන නෙවෙයි. මේ රටේ ඊළඟ දරුම් පරම්පරාවට අත්වෙමින් තියෙන ඉරණම ගැන. මේ જાතියේ බයියන්ගෙන් ඉගෙන ගත්තාම ඊළඟ අනේ අපි වැඳලා ඉල්ලනවා මේ දරුවන්ගෙන් මේ ගුරුවරයාගේ විෂය ගැන අපි බයොලොජි දන්නේ නැහැ. හොඳ විෂය හොඳට උගන්වනවා ඇති සමහර විට. ඒකනේ ළමයි යන්නේ. අනේ විෂය විතරක් ඉගෙනගෙන වරෙල්ලා මේවා පරමාදර්ශ නම් කරගන්න එපා. උඹලා මේවා පරමාදර්ශ කරගන්නවා නම් කියපල්ලා. අපේ ළමයින්ව අපි පොල් කොටන් උඩ නග්ගලා හරි මාළදිවෙන්ට හරි යවනවා. හරි? يعني මේ જાතියට හිතනේ ලොකු වෙන සමාජයක අපේ ළමයින්ව අපිට ජීවත් කරවන්න ඕනේ නැහැ. හරි?